ඇසුරු කරන අය පිළිබඳව හොඳ අවබෝධයක් යුක්තව ජීවිතය ගත කර ගන්න ඔබට අවස්ථාවක් උදා වුණොත් එහෙම මේ අවස්ථාව හරියම වටිනා අවස්ථාවක් බවට පත් වෙනවා. නිමේෂයෙන් නිමේෂය සිත් සුවපත්ව දවසින් දවස ජීවිතයෙන් යහපත උදා කරගන්නේ හැකියාවක් වෙනවා. ඒ නිසා කාන්තිමත් තිලෝගුරු සම්මා සම්බුදු දානම වහන්සේ දේශනා කරන්නට යෙදුනා මනුෂ්‍යයා කියලා කියන්නේ මනසින් උසස් වෙච්ච නිසායි. දැන් මනසින් උසස් වෙච්ච මේ සත්වයන් අතර වෙන කිසිදු කෙනෙක් නැති බව දේශනා කළා. දැන් බලන්න මේ මනසින් උසස් වෙන මිනිසාට පුළුවන්කම තියෙනවා මේ සසර ගමන තුල දුක් නැති කරගෙන මේ සසර දුකින් අත මිදීමේ හැකියාව උපදවාගෙන ඒ අරමුණ වෙත ලං වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වෙන කිසිම සත්‍යයකට ඒ හැකියාව නැහැ. ඒ නිසා ඔබ හරිය වාසනාවන්තයි. මව් කුසක ඉපදිලා මේ ලෝකයේ එළිය මිනිසෙක් වශයෙන් දකින්න මේ ලෝකේ මිනිසෙක් වශයෙන් මිනිස් ලෝකයේ තුල ජීවත් වෙන්න අවස්ථාවක් උදා කරගත්තා නම් ඒක හරියම වටිනා අවස්ථාවක් බව සම්මා සම්බුදු පියාණන් දේශනා කළේ. ඒ නිසා අපි මේ වටිනා මනුෂ්‍ය ජීවිතය සම්බාධක වලින් තොරව සමාජයේ ජීවත් වෙන විදිහ ඉගෙන ගන්න ඕනි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා එක අවස්ථාවක මේ අභ්‍යන්තරික මානසික වශයෙන් අවතින මනසේ විවිධ සිතිවිලි බාහිර පරිසරයත් එක්ක ගැටීම් ඇති වෙනකොට වෙනස් වෙනවා. දැන් බාහිර පරිසරයත් එක්ක ගැටීම් ඇති වෙනකොට වෙනස් වෙන්නේ අහන දේවල් නිසා, අමන්ට දකින දේවල් නිසා වෙනවනේ. ඒතර යම් යම් ආකාරයට බාහිර පරිසරයේ විවිධ කුජලයන්ගෙන් ඇහෙන දේවල් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම දකින දේවල් නිසා වෙන්න පුළුවන්. කවදාවත් මේ ජීවිතේ හොඳ පැත්තට දියුණු කරගෙන සිට දියුණු කරගෙන යන කෙනෙක් කවමදාවත් මේ බාහිර දේවල් නිසා අභ්‍යන්තරික මනස වෙනස් කරගන්න හොඳ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මොහොතේ ඉගෙන ගන්නට ඕනෑ කරනවා මේ බාහිර පරිසරයේ ඇසුරු කරන මිනිසුන්ගේ සිත පිළිබඳව හොඳට ඉගෙන ගන්නට ඕනෑ කරනවා. මෙස්ස කියන අශ්වාරෝහක පුත්‍රයා බුදුරජාණන් වහන්සේ හම්බෙමින් ඇවිල්ලා එක ප්‍රකාශයක් කරනවා මේ මිනිසුන් ගැන බලන්න. ඒක එන්නේ මජ්ක්‍ධිම නිකායේ කන්දක කියන සූත්‍රයේදී. එයා අශ්වයන් බලා ගන්න කෙනෙක්. අශ්වයෝ කන්න කැමති දේවල්, බොන්න කැමති දේවල් එයා හොඳට දන්නවා. යන්නේ කැමතිෙන් ගැන දන්නවා. ඉතින් එතකොට මේ අශ්වාරෝහක පුත්‍රයා බුදුරජාණන් වහන්සේට කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අශ්වයන් හරියම පුදුම සහගතයි. බලන්න ඔවුන්ගේ අභ්‍යන්තරික වශයෙන් මනසේ පවතින තත්වයක් බාහිර වශයෙන් පවතින තත්වයක් දෙකක් නෙවෙයි එකක් කියලා සඳහන් කරනවා. ඉතින් නමුත් මේ මනුෂ්‍ය සමාජයේ ජීවත් වෙන මිනිස්සු ගත්තහම අභ්‍යන්තරයෙන් එකක් බාහිරින් එකක් හරි පුදුම සහගතයි කියලා කිව්වා. ඉතින් ඒ බව ඒ විදිහමයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. එස්ස කියන්නේ වචනෙන් එකක් කියනවා, ඒ වගේම සිතින් එකක් හිතනවා, ඒ වගේම ක්‍රියාවෙන් තවත් එකක් කරනවා. ඒක එහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට සත්තු ගුණ සහගතයි, මිනිසුන්ගේ මානසික තත්ත්වය හරිම ගුප්තයි කියලා දේශනා කරනවා. ඉතින් ඒ බව එහෙම හඳුනාගෙන මේ ඇසුරු කරන මිනිසුන් යහපත් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඔබ ඉගෙන ගන්නට ඕනේ කරනවා. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක දේශනා කළා බලන් සේයන් සදිසමත්තන මේක චරියන් දල්ලන් කයිලා. තමන් ආශ්‍රයයට නිස්සරයට ගන්න අය තමන්ට සමාන ගුණයන්ගෙන් යුක්ත කෙනෙක්ද කියන එක ඔබ හිතන්න ඕනේ කරනවා. හොඳ ගුණ ධර්ම යහපත් ආකල්ප ඇති කෙනෙක්ද කියන එක හිතන්න ඕනේ. එතකොට එහෙම හොඳ ගති ලක්ෂණ වලින් යුක්ත කෙනෙක් නම් ගුණ ධර්ම වලින් තමන්ට සමාන ගති ලක්ෂණ ඇති කෙනෙක් නම් ඇසුරට ගන්න කමක් නෑ.
ඒ වගේම තමන්ට වැඩි ගති ගුණ ලක්ෂණ තියෙනවා ඒ ඇසුරට ගන්න. හොඳ ගුණ ධර්ම තමන්ට වැඩිම තියෙනවා නම් ඒ ඇසුරට ගන්න. ඒත් එක්කම තමන්ට වැඩි ගති ලක්ෂණ හෝ සමාන ගති ලක්ෂණ හෝ නැතිව ඊට පහළ ගති ලක්ෂණ තියෙනවා නම් ඒ ඇසුර සුදුසු බව දේශනා කළා. ඒකචරියන් ගල්නම් කරා. උදකලා වාසී සුදුසු බව දේශනා කළේ කයි. ඉතින් ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ ඒ අවවාදය ඔබේ ජීවිතයට හරිම වැදගත්. එහෙම අපි ඇසුර හඳුනා නොගැනීම තුළ පිළිතුරු විෂමකාරී සමාජය තුළ තමන් ඇත්තටම නැති ගැටලු ජීවිතයකට ඇති කරගෙන ජීවිතේ බොහෝම පැටලෙවි සහගත තත්ත්වයකට පත් කරගන්නට අපේ ඉඩකඩ තියෙන බව දේශනා කළා. ඉතින් බලන්න එක අවස්ථාවක එක කවියක සඳහන් වෙන ප්‍රකාශයක්. දැන් බලන්න කොටියා සිංහයා ගොරවා රවා පගිනි එනමුදු උගේ රුදු බබ ලෝකයා දනි මිනිසා සිනාසී කරුණා දයා වේලු අතගාම ඔළුව ඇස් දෙක උගුලනා ගනි. දැන් බලන්න කොටියාගේ සිංහගේ බාහිර ස්වරූපය අපිට හොඳට පේනවනේ. එයාගේ ඒ මිහිසුණු බව භයානක බව පරිබාහිරින් තිබ්බට ඒ ලක්ෂණ විතරමයි තියෙන්නේ. නමුත් වෙනතුනි මනුෂ්‍යයාගේ අතුලාන්තයේ ගති ලක්ෂණ මුන් භයානක වෙන්න පුළුවන්කම තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙස්ස අශ්වාරෝහක පුත්‍රයාට දේශනා කළ ඒකනේ කියනවා එකක්. ඒ වගේම හිතේ හිතනවා එකක් ක්‍රියාවෙන් පාර්ථකයක් කරනවා. අන්න ඒ වගේ. ඒ නිසා ඔබ හොඳට සමාජයේ ඇසුරු නිසුරු කරන කෙනා පිළිබඳව ඔහුගේ චරිතය හොඳට අවධාරණය කරගන්න. හොඳට අවබෝධ කරගන්න. එයාගේ චරිතය විවිධාකාර වෙන්න පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ චරිත වර්ග 6ක් පිළිබඳව දේශනා කළා. බලන්න. සද්ධා චරිතයක් වෙන්න පුළුවන්. බුද්ධි චරිතයක් වෙන්න පුළුවන්. විතරක චරිතයක් වෙන්න පුළුවන්කම තියෙනවා. රාග චරිතයක් හෝ ද්වේෂ චරිතයක් හෝ මොහ චරිතයක් වෙන්න පුළුවන්. එයා හරිම ද්වේෂසහගත චරිතයක් වෙන්න පුළුවන්. ඒ වගේම සද්ධා චරිතයක් වෙන්නත් පුළුවන්. ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට එයාට ගැළපෙන විදිහට තමන්ගේ චර්යා රටාව හදා ගන්න ඕනි කරනවා. එහෙම නැත්නම් මොකද්ද වෙන්නේ? ඊතර ගැටුමක් ඇති වෙනවා. ඒ තුල ඇසුර තුල අංග ගැටීමක් ඇති වෙනවා. ඒකට රසායන පරිකාරය වෙනවා. ඉතින් එතකොට අපි ජීවත් වෙනකොට මේ බව හොඳට ඉගෙනගත යුතුමයි. එහෙම නොවුනොත් එහෙම අපේ ජීවිතය මේ ජීවිතේ පමණක් නෙවෙයි සංසාර භව ගමනට ඒ තමන් කරගන්න දේවල් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. අසාර්ථක වෙන්න පුළුවන්කම තියෙනවා නේද? ඉතින් සමාජයේ ගොඩාක් වෙලාවට මේ කියන සොර නරකම් වලට උනත් තමන් මේ සිද්ධ නොකරපු වැරදි වලට හසු වෙනවා. දනුවම් දෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට ලක් වෙන්නේ මොකක් නිසාද? මේ ඇසුර හරියට පවත්වා ගත්තේ නැති නිසායි කියන එක තමයි හඳුනා ගන්න තියෙන්නේ. ඒ නිසා හොඳට විමසුම් වලින් යුක්තව හිතන්න ඕනේ කරනවා. කල්පනා කරන්න ඕනේ කරනවා. මේ බව හොඳට කල්පනා කරගෙන ඇසුර ඒ විදිහට පවත්වා ගන්න ඕනේ. ඒක අවස්ථාවක එක ආචාර්ය කෙනෙක් ඉන්නවා. එයා අශ්ව පැටි කරන්න දානවනේ. අශ්ව පැටි අරන් හදාගත්තට පස්සේදී ඒ අශ්ව පැටිය චුටි කාලේ ගන්නවා. කිරි දීලා හදා ගන්නවා. ඒ කිරි දීලා හදාගන්න ටික ටික ලොකු වෙනවා. කුඩා කාලේ ඉඳන් හදාගන්නේ අශ්ව පැටිය ආචාර්යතුමා දාලා යනවා. දාලා ගියාට පස්සේ ගාමිණී ඇවිල්ලා ඕන් කියනවා අනේ ආචාර්යතුමා කුඩා කාලේ දැන් හදාගත්ත අශ්ව පැටිය අන්න දාලා ගියා යානම් හරිම නරකයි. මොන ගුණමක් අශ්වේ. හොඳ නෑ කියලා කියනවා. හොඳටම බන්නේ ඇවිල්ලා. මේ වී කියන තැනින් අන්න යන අතර උනා ආචාර්යතුමා. එහෙම වෙන්නත් පුළුවන් කියලා කිව්වා. ඕ කීවෙත් නෑ කීවෙත් නෑ. ඊට පස්සේදී ආයෙ ටික දවසක් ගියාට පස්සේදී බලන්න. ටික දවසක් ගියාට පස්සේ අශ්වය හොයාගෙන ආවා ආචාර්යතුමා. ඊට පස්සේ ආයෙ කියනවා කොහොමද හොඳ අශ්වපතියෙක් නේද ආචාර්යතුමා. කොහොමරි හොයාගෙන ආවනේ. ආචාර්යතුමා හොයාගෙන දාලා ගියාට. ඊට පස්සේදී ගම්ම වෙවිලා
කිව්වේ ගොඩාක් හොඳ අශුතකයෙක් කියලා. ඉතින් ඊට පස්සේදී ඒ වෙලාවේ ආචාර්යතුමා කිව්වා මේ බී කියන තැනින් අතර වෙලා කතා කළේ. එහෙම වෙන්නත් පුළුවන්. ඕක කිව්වෙත් නෑ කිව්වෙත් නෑ. ඕන් තවත් ටික දවසක් ගත වෙලා යනකොට ආචාර්යතුමාගේ මේ තරුණ පොළව අශ්වයාගේ පිටින් නැගලා යන්නේ ගිහින් අශ්වයේ ස්පදින්න ගිහින් මොකද උනේ? බීම වැටිලා අර අශ්වයාගේ කකුලට යට වෙන කකුල කඩලා ගියා. ඊට පස්සේදී ගමු එමිලා යන ගත්තා. ඕම් ඒ දැනට ඉඳලා මේ ආවා. මේ පොළවගේ කකුලත් කඩලා දෙන්නවා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේදී ආචාර්යතුමා කියන්නේ මේ ඕකේ නැතිවෙන්නේ මේ දීපෙන් නතර වුණා. නොස්කියන් කියන්නේ වන්නේ කියන්නේ අවසානයේදී මොකද වුනේ? ජපාන් සේන කතාවක මේ කතාවේදී ජපානයේ තරුණයන් හැම කෙනෙක්ම මේ උත්තරයට අරගෙන යනවා. බඳවා ගන්නවා. ඉතින් මේ නාමයේදී ඒ තරුණයන් ගමේම එක්කරගෙන ගියා. කකුල කැණිච්ච යන තරුණයෙක් ඉන්නවා. ඊට පස්සේදී ගම්ම විල කියන ගත්තා. අනේ මේ ගමට කකුල කැඩිච්ච තරුණයෙක් හරි ඉතිරි උනේ මෙන්න මේ අශ්වයා හින්දා කියලා කිව්වා. අශ්වයා දුන්නේවා කියලා කිව්වා. අපිට මේ කකුල කැඩිච්ච තරුණයෙක් හරි ඉතිරි කරලා යන්න මේ අවස්ථාව අපිට උදා වුණේ මේ අශ්ව පැටියා හින්දා කියලා කිව්වා. ඉතින් ආචාර්යතුමා ඒ වෙලාවේ මේ දීපින් තැනින් අපිට උදා ඔව් කිව්වෙත් නෑ කිව්වෙත් නෑ. ඉතින් අපේ සමාජයේ මිනිස්සු ඇසුරු කරනකොට අපි ඒකේ උපේක්ෂා සම්පන්න බව තියාගන්න ඕනි කරනවා. නැඳිමත් බව තියාගෙනම උත්තර දෙන්න ඕනි කරනවා. ඇසුරු කරන්න ඕනි කරනවා. එතකොට ඒ ඇසුර හරිය හොඳ ඇසුරක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවානේ. නැඳිමත් බව අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ මධ්‍යස්ථ භාවයේ ආචාර්යතුමා උත්තර දුන්නා වගේ මේ නැඳිමත් ඒ සිත් අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕන කරනවා. ඒකට අපේ ජීවිතේ හරියට පහසු වෙනවා. ඇසුර පහසු වෙනවා. ඒ නිසා ඒ වගේ අවබෝධ කරගෙන දැනගෙන මේ ජීවිත වඩාත් සාර්ථක කරගන්නට ඔබ අධිෂ්ඨාන කරගන්න ඕනේ කරනවා. මොකද ජීවිතය අපිට ඉදිරියට ගමන් කරන්න ඕනේ. ආපස්සු වෙලා බලනවා අපිට ආපස්සට යන්න පුළුවන් ගමනක් නෙවෙයි. පසුතැවීමක් ඇතිවෙනවා. අපි ඉදිරියටම යායුතු ගමනක් ජීවිතේ කියලා කියන්නේ. වැඩි දැනුම අවබෝධ කරගෙන හොඳ ඇසුරක් තුළින් ඔබ ජීවිත සාර්ථක කරගන්න උත්සාහ කරන්න. මේ තුළින් ඔබට මේ ජීවිත හරි ලස්සන ජීවිත බවට සාර්ථක ජීවිත බවට පත් කරගන්න කියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද කිංකිණි උදේසන ශ්‍රවණය කළ උතුම් සඳහන් දේශනාව තුළින් ඇස් කරගත් අනුකුසල් මේ ජීවිත අරලෝ ජීවිත සසර ගමනක් සූපත් කරගෙන උතුම් නිවනේ සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ලෝතර සම්මා සම්බුදු පියාණන්